කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් අද කතාවේ 24 වෙනි කොටස අරන් ආවා. කතාව කියවලා හොඳයි නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. සතියම්ම ගෙවුණා. අපි කාටවත් නොදැනිම. ඒ දවස් ටිකේම කවුරු මොනවා කිව්වත් නෙස්සර් කලේ බීපු එකයි. රැවුල කොණ්ඩේ වවාගෙන පිස්සෙක් වගේ අපිලිවෙලට ඇඳගෙන කිසි කෙනෙක් කියන දේ අහන්නේ නැතුව නෙස්සර්ට ඕනේ දේම කර කර බිබීම ඉන්නවා. අද නම් අවුව චුට්ටක්වත් නැති සීතල දවසක්. අදත් මං ඒන්ජල් බේබිත් එක්ක මිදුළු සෙල්ලම් කර කරයි හිටියේ. අනිත් බබාලා දෙන්න නම් ඇඟ සොනවද කොහෙද? මං ඒන්ජල් බේබි එක්ක සෙල්ලම් කරන ගමන් නිකමට වගේ පේරගහ පැත්ත බලද්දී දැක්කේ නෙස්සර් පේරගහට හේතු වෙලා මං දිහා බලාගෙන සිගරට් එකක් බොනවා. මෙච්චර දවසක් මං දැක්කේ නෙස්සර් අරක්කු බොනවා විතරයි. දැන් සිගරටුත් බොනවද කොහෙද? කාගෙන්ද මේ නෙස්සර් පලිගන්නේ? මාව දකිද්දිත් ඒ ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ. මාත් එක්ක එච්චර වෛරයකිනුයි නෙස්සර් ඉන්නෙත්. මං කල්පනා කර කරම ආපහු හොරෙන් බැලුවේ පේරගහට හේතු වෙලා ඉන්න නෙස්සර් දිහායි. දෙවියනේ අරක්කු බෝතලයක් කටේ තියන්ම බොනවා. මෙහෙම ගියොත් මේ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ. හරියට මට පේන්න බොන්නේ මගෙන් පලිගන්න වගේනේ. ඒත් ඇයි නෙස්සර්ට තේරෙන්නේ නැත්තේ මේ පලිගන්න එයාගෙන්මයි කියලා. ඇරත් ඒන්ජල් බේබිත් මෙතන ඉද්දි ඇයි නෙස්සර්ට හිතන්න බැරි ඒන්ජල් බේබි ගැන? පුංචි කාලේ ඉඳලා මේ දරුවා විඳින දුක පව් ඒන්ජල් බේබි. ඔය අරක්කු කියන දේ නිසා පුංචි කාලේ ඉඳන් අද වෙනකම්ම දුක් විඳපු කෙනෙක් මමත්. අප්පා අපි එක්ක ඉන්නකම් බීලා ඇවිත් අම්මට අප්පා අම්මට ගහපු පාරවල් වලින් තැළුනේ පුංචි අපේ හිත්. අප්පා අම්මටත් ගහලා ගෙදර තියෙන වලන් බඩු පුට්ටු පොළවේ ගහලා අපිට කන්න තිබුණු කෑම ටිකත් පොළවේ ගහනවා. මේ හැමදේම මායියන්නයි මුල්ලකට ගුලි වෙලා අඬ අඬ බලන් හිටියා. අම්මට දෙන්න ඕනේ කොහොමද හිංසා දීලා සමහරක් දාට අප්පා අන්නටත් ගහනවා. ඒ කාලෙත් තිබුණ මගේ දිග කොණ්ඩෙන් අල්ලලා මට රිද්දෙනවා. ඊට පස්සේ අප්පා හොඳට නිදා ගන්නවා කොහෙට හරි වෙලා. අපි බඩගින්නටයි බයටයි දෙකටම අඬ අඬ බයේ ගුලි වෙලා හිටපු මුල්ලෙම නිදිය ගන්නවා සීතලේ. පහුවදා උදේට අප්පා නැගිටින්නේ කිසි දෙයක් උනේ නැති කාරණටයි. එහෙමයි කියලා අපේ හිත් උදේ නැගිටිද්දි ඒ විදිහට හැදුනේ නැහැ. මොකද අපි දන්නවා අපහු හවසට මේ දුක ආයෙම විඳින්න ඕනේ කියලා. අප්පගේ කරදරේ කොහොම හරි ඉවර වෙලා අම්මා දුක් විඳ හරි වේලක් කර වේලක් අපිට කන්න දුන්නා. අපි සතුටින් හිටියා. ඒත් ආපහු ටික කාලෙකින් අන්න ලොකු වෙලා බොන්න ගත්තා. කලින් වගේම ආපහු දුක් විඳින්න ගත්තා. අන්නගෙන් ගුටි කකා. ඒ නිසා ඔය අරක්කු කියන જાතියෙන් හොඳට බැට කාපු කෙනෙක් තමයි මම. කොහොමත් අපේ ලයිමේ පිරිමි ඉන්න තරමක් බොන අය. ඉතින් රෑ වෙද්දි ඇති වෙන්නේ රණ්ඩු සරවල් ඇහෙනවා. ඒ ගෙවල් ඇතුලේ ඒ බිරිඳක් දරුවක් කවදාවත් සතුටින් ඉන්නේ නැහැ. හැමදාම එයාලා දුකින්. ඒක මම වගේ ඇස් වලට දකිනවා. අනිත් එක මේ නෙස්සර් වගේ මොන හැම මනුස්සයම අන්තිමට මැරෙන්න ලෙඩවලින් ඉඳවලා දුක් විඳලා අඩුවයි සිල්. හොඳට බීලා මැරෙන්න වැටුණාට පස්සේ අනිනවා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒවා අරක්කු බොද්දි හිතන්න තිබුණානේ. මට තියෙන එකම ප්‍රශ්නේ මිනිස්සු එච්චර බොන්නේ අරක්කු වලින් ලැබෙන සහනය මොකද්ද කියලා. මං කල්පනා කරද්දී නෙස්සර් බෝතලේම බීලා ඉවරද කොහෙද? දැන් ඉතින් ඔය පේරගහ යටම වැටිලා ඉඳලා මෙරිහිදුනහම නැගිටලා එන්නේ නැත. මනුස්සයින්ගේ වැදගත්කමත් අරක්කු බෝතලේ ඉස්සරහ ඉවරයි. මේ වැඩේ හරියන්නේ නැහැ. මං අස්සරට කියන්න ඕනේ නෙස්සර් මේ බීමෙන් බේරගන්න කියලා. අස්සර් වැරදියට මං ගැන හිතන එකක් නැහැ. මං දන්නවා නපුරුකම් කරාට අස්සර් බුද්ධිමත් කෙනෙක්. මොලේ කල්පනා කරලා තීරණයක් ගන්නත. අස්සර්ට නෙස්සර්ව හදාගන්න බැරිම වුණොත් අර උඩ තියෙන හොල්මන් කාමරයට දාලා වහලා තියලා හරි හදලා ගනීනේ. මොකද මං දිහා බලන් හිනා වෙන්නේ. මං දැක්කෙත් නැහැ නෙස්සර් මල් ළඟටම ඇවිත්. මං හිතුවේ පේරගහ යටට වෙලා තව පැය ගාණක් ඉඳී කියලා. කපටි ගෑණි මාව වැට්ටුවට සතුටුයිද? මාව දැකලා හිනා වෙන්නේ. තමුසෙට මාව විහිළුවක්. මං ඒක දන්නවා.
විනහ වෙනවා මට හිනහ වෙනවා. දැන් අර මිනිමරුවත් එක්ක ඉඳලා බලනවා තේරෙයි. නෙල් සර් මට බැන බැනම හතර විසින් වෙවී ගෙට ගියා. සෙල්ලම් කර කර හිටපු එන්ජල් බේබි බිම ඉඳන් හිටපු මගේ කකුල උඩින් වාඩි වුණේ අත පිරෙන්න මල් ගොඩක් කඩාගෙන ඇවිත්. සුවඳයි අම්මියෝ මල් හොඳයි. ඒන්ජල් බේබි මගේ නහයට මල් ටික ලං කරද්දී ලොකු ගේට්ටුව ඇරෙන ඇහිලා මං ඒ දිහා බැලුවේ. අන්නා ඇයි මෙහෙ? මං ඒන්ජල්වත් වඩාගෙන ගිහින් සාලේ බිමින් තියලා කුස්සියට දිව්වා. අම්මා අන්න ඇවිත්. අම්මා කප හිටපු ලුණු ගෙඩියත් පැත්තකින් තියලා මං දිහා බැලුවේ බය වෙලයි. අන්න කොහෙද විනු? අර ඉස්සරහා ගේට්ටුවෙන් ඇතුළට ගිහින් එතන දොරකඩ හිටන් ඉන්නවා. ලොකු නෝනා දැක්කොත් ඉන්න හම්බ වෙන එකක් නැහැ. කියාගෙනම අම්මා කුස්සිය පැත්තෙන්ම ඉස්සරහට දිව්වා. විනාඩියක් ගියේ නැහැ වෙන්න අම්මා අන්නවත් ඇදගෙන කුස්සිය පැත්තට එනවා. අම්මගෙන් දනිස් කැක්කුමත් අම්මට මතක වෙලාද කොහෙද? අන්න බංගලාව ඉස්සරහා හිටන් ඉන්නවා කිව්වහම අන්න කුස්සියට ඇවිත් බංකුවෙන් වාඩි වෙලා මගේ ඔළුවේ ඉඳන් කකුල් දෙක ළඟටම කීප සැරයක් ගත්තා. මේකිගේ ලස්සන බංගලාවේ කෑම හොඳට දිරවලා වගේ. කොහෙද සහෝදරයෙක් දරුවෙක් ලයිවේ දුක් විඳිනවා කියලා දෙන්නටම මතක නෑනේ. බංගලාවේ සැප වැඩි වෙලානේ. අන්න මතක නැහැනේ උඹට. අන්න ඇහුවේ මං දිහා බලලයි. තියෙනවනම් සල්ලි කීයක් හරි ඉල්ලන් යන්නයි මං ආවේ. අතේ සතයක් නැහැ මේ දවස්වල කන්නෙත් ණයට කඩවලින්. අගේට හොඳ සල්ලියක් හොයන්නවත් හිටියා. ඒත් අර ඉවතියන ඇවිත් අපේ එක බිස්නස් එකක්වත් කරගන්න දෙන්නේ නැහැ. අන්න මේ කවුරු ගැනද කියන්නේ? මොනවද අන්න අර කරන බිස්නස්? ඉස්සර කිව්වේ වත්ත වැඩ කියලානේ. අන්න ඔයාගේ බිස්නස් මොනවද? අන්න කිව්වේ වත්තේ වැඩ කියලානේ. ඔව් ඉතින් මාත් වැඩ තමයි. මේ පටියෙන් මට හැරෙන්නවත් මදි. ඒ නිසා මම පොඩි බිස්නස් කීපයකුත් කළා. වත්තේ පඩිය වගේ 10-12 ගුණයක් හෙව්වා මං ඒ බිස්නස් වලින්. සල්ලි මිටි ගණන් නැත ගෑවේ දවස්වල. ඒත් අර කෝ ඒ සල්ලි මිටි අන්න ඉතුරු ටික කියන්නත් කලින් මං ඇහුවේ තරහින්. ඇයි තමුසලට වගේ මට මොලේ අමාරු කියලා හිතුවද? සල්ලි මිටි පැදුරු අස්ස ගහගෙන දුක් විඳින. සල්ලි හම්බ කරන්නේ කාලා ඉඳලා ජොලියේ ඉන්න. මටත් ඕනේ ඒකයි. ඉන්නකම් ජොලියේ හිටියා මැරෙන දවසට මැරිලා ගියා. අන්න හිනහ වෙවි කකුල් දෙකත් හයියෙන් ගස්ස කියන හැටි විතරක්. අපි ළඟ ජොලියට විසි කරන්න සල්ලි නැහැ. කොහොමවත් අපිට සල්ලි මිටි අවත්තෙත් නැහැ. ඒ හින්දා දෙන්න සල්ලි නැහැ. මං කියද්දි අන්න මං දිහා රව බලනවා. මේකී කට තාම හදාගන්න බැරි වුණාද අම්මට? හරි සල්ලි දෙන්න නැත්තම් මේ බංගලාවේ හැම තැනම තියෙන්නේ පරණ වටින බඩු මුට්ටුනේ. මං ඒක එකක් දෙයක් අරන් යනවා. කීයක්ද ඕනේ රාජු? අම්මා අන්න කියපු දෙයට බය වෙලාද කොහෙද සල්ලි දෙන්න වගේ හදන්නේ. 5ක් 5000ක්. අත දිග ඇරලා අතේ ඇඟිලි ටිකත් අම්මට පෙන්නයි යන්න කිව්වේ. එච්චර කොහෙන්ද අම්මා අපි ළඟ සල්ලි? මං ඕවා ඩබල් පිටින් ගෙවන්නම් අපේ බිස්නස් ආපහු හරි ගියදාට. කොහොමත් අපිට කචල් අදින එක ආද නැත්තම් හෙට ඉවරයි. ඊට පස්සේ ආපහු බිස්නස් එකට බහිනවා. කාවද ඉවර කරන්න හදන්නේ මේ? මං අන්න දිහා බලාගෙන කල්පනා කරද්දී අන්නගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ. ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න අතේ සතේ 5ක් නැහැ. කියාගන්නම අන්න ෆෝන් එක අරන් එළියට බැස්සා. විනු මං සල්ලි අරන් එනකම් අන්නට මේ දෙයක ගිහින් දෙන්න. අම්මා ඔච්චර සල්ලියක්
කටවහගෙන මේ තේක ගිහින් දෙන්න. අනේ මන්ද අම්මත් දන්නවා හිතින් අත්ඇරලා ඉන්නවා කිව්වට අම්මට පුතා දැක්ක විතරයි ඒ කියපුවා මතකයි. මං තේකත් අරන් අන්න ඉන්න හරියට ගියා. අන්න නාන ටැංකිය ළඟට ගිහින් මට පිටුපාල ලොකු කතාවක මං ඒක දෙන්න පිටට තට්ටු කරන්න හදද්දිම හිච්ච වචන වලින් මගේ අත මං අහපහු අහකට ගත්තා. අදත් අපේ පොට්ටේකට පැනලා දූ. තනියමද? සෙට් එක එක්කද? ඇයි බං ඔය තනියම එක අපේ උන්ට ඉවර කරන්න බැරි? ඌ ඇවිත් අපේ උන්ට ගෙයක් දීලා පොට් එකක් සුද්ධ කරලා යනකම් අපේ උන් මොනවද කරන්නේ? සිට්. අනික උගේ අතින් අපේ කී දෙනෙක් මැරුණද දැන්? ඉතුරු වෙන උන් කූඩුවේ. උනුත් එළියට එනවා බොරු. මොනවද බං අපේ 20ක් 30ක් කැමරෙන්නේ එක CID කාරයෙක් අල්ලගන්න බැරුවනේ. අඩු ගානේ උගේ මූණ අහන් ඉන්න අර කළු රෙදි කෑල්ලවත් කලව ගනින්කෝ. ඕකගේ මූණවත් බලා ගන්න. උඹලත් කට කයිවාරුව කාරයෝ විතරයිනේ බං. බලපංකෝ අන්ඩර්වර්ල්ඩ් කෙරුම් කාරයෝ එකෙකුටවත් මරන්න බැරි වුණු ඔය CID කාරයාව අද හෙටම මරන්නේ මමයි. ආයි එකෙන්ම තියන්නේ ඔළුවටමයි. කියාගෙන අන්න පිටිපස්ස හැරෙද්දී මං ඉන්නවද කියලා ෆෝන් එකත් කට් කරලා කේන්තියෙන් මං දිහා බැලුවා. මොකද මගේ පිටිපස්සට වෙලා කරන්නේ? තේක ගෙනාවා දැනුයි ආවේ. මං අන්නගේ අතට තේක දෙන ගමන් මට මුකුත් ඇහුනේ නැහැ වගේ තේරෙන්න කියලා දැම්මා. අර මෙහෙ ඉන්න අස් කියන පොලිස් කාරයා වැඩ කරන්නේ කොයි පොලිසියද? අස්සර් මට කියලා තියෙන්නේ එයා CID කියලා කාටවත් කියන්න එපා කියලයි. මං කොහොමද දන්නේ අස්සර්ගෙන් අහගන්න. මට වැඩක් තියෙනවා අස්සර් වැඩ කරන පොලිසිය. නෑ මං නිකන් වැඩ කරන කිසිම පොලිසියක් මං දන්න තරමින් මේ නුවර එළිය නැති නිසායි. අන්න මොකටද අස්සර් ගැන හෙව්වේ? හෙව්වේ නැහැ. ඌත් අයිස්කාරයෙක් වගේ. නමට පොලිසිය දන්නේ නැහැනේ. එක්ට ලොක්ක වත්තේ වැඩ කරන මිනිස්සු බය කරගන්න හිතාගෙන කියනවාද දන්නේ නැහැනේ. උණුරා පොරිස් ලොක්කෙක් කියලා. අස්සර් මෙතන හිටියා නම් එහෙම අන්නගේ දට්ටෙක් ගලවලා වෙලහකට. කෝකෝ සල්ලි දෙනවා ඉක්මනට. අන්න තේක බීලා ඉවර වෙච්ච කෝප්පෙත් අරන් මං කුස්සියට එද්දී අන්නත් කුස්සියට ඇවිත් අම්මගෙන් සල්ලි ඉල්ලුවා. අම්ම සල්ලි දුන්නා විතරයි අන්න දුන්නා වගේ යන්න ගියා. මාත් අන්න ගියාට පස්සේ ඔළුව ප්‍රශ්න ගොඩක් පුරවන් කාමරයට ගිහින් ඇඳෙන් ඉඳගත්තා. එකක් නේ සර් බීලා මැරෙන්න හදන එක නවත්තන්න ඕන. ඊළඟට මේ අන්න මොකක් හරි ලොකු වැරදි වැඩක් කරනවා වගේ මට හිතෙන්නේ. කෝල් එකෙන් කතා කරපු දේවල් වල හැටියට අන්න ලොකු විනාශයක් කරගන්නයි හදන්නේ. අරත් අන්න CID ඔෆිසර් කෙනෙක් මරන්න හදන්නේ. ඔය කියන විදියට ලේසි පාසු කෙනෙක් නෙමෙයි මේ වගේ ඔෆිසර්. අනේ මන්ද මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මට නම් මේ ඔක්කොම ප්‍රශ්න පත්තරයක් වෙලා එකතු වෙලා දැන් තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර අස්සර් දන්නවා ඇති. ඒත් මේ දවස් ටිකේ මස්සර් ගෙදර ආවෙත් ගොඩක් රැ වෙලා සමහරක් දාට ආවෙත් නැහැ. අස්සර් පව් ගෙදර එන දාට එන්නේ ගොඩක් මහන්සි පාටකින්. අනේ මන්ද මහසියෙන් ගෙදර එන අස්සර් එක්ක මම මේ ඔක්කොම කියන්න ගිහින් මට බැලුම් අහන්න වේද මන්ද? ආයි දෙකක් නෑ බැලුම් අහගන්න නම් වෙයි කොහොමද? මං ඇඳෙන් නැලවෙලා මුලින් අතට හැරිලා කොට්ටෙන් බදාගත්තා. ආව් පිටිපස්සට රිදෙන්න පාරවල් දෙකක් වැදෙද්දි මං නැගිට්ටේ. අරේ සාවිත්‍රි තනියම කුස්සියේ නහිනවා. මෙහි දෝණි ඇඳ පස් උඩ දාන්න ඉදී. නියමයි වගේ කෙල්ලත් මට රිදුනා. රිදෙන්න තමයි ගැහුවේ. නැත්තම් මැරි කරාට පස්සේ සාවිත්‍රිට උයන්න කියලා මං ගෙදර එද්දි පස්ස උඩ දාගෙන නිදියගෙන ඉඳී මේ මගේ වයිෆ්. අස්සර් කියද්දී මං ඇඳෙන් නැගිට්ටා. කොහෙද යන්නේ? අම්මට උදව් වෙන්න මෙහෙ එනවා. ඇයි ඉතින් මට ගැහුවේ? අම්මට උදව් වෙන්න නැහැ කියලානේ මං යන්නම්. මං මූණක් දෙක කරන් කියද්දී අස්සර් මාව එයා ළඟට ඇදලා ගත්තා.
ඒවා මං එන්න කලින් ඉවරයක් කරන්න ඉන්නවා. ඉස්සරහටත් එහෙම මං කලින් කුස්සිය ඕනේ තාලයක් නටලා මං ආවට පස්සේ මල් ළඟින්ම ඉන්න ඕනේ හරිද? තාලයක් කුස්සියේ? ඔව් නැටුම් ටීචර්නේ. මගේ මොන නැටුමක් නටාවිද කවුද දන්නේ කුස්සියට වෙලා? මේ මගේ මහත්තයාද? මං ඒ මූණට ලං වෙලා ඇහුවා. ඇයි මොකද වෙන කෙනෙක් වගේ පේනවද? නෑ මගේ මහත්තයා හරිම නපුරෙක්නේ. විහිළු කියන වචනේවත් දන්නේ නැහැනේ. කවුද විහිළු කළේ? මං කිව්වේ ඇත්ත. කිනා මට කොහෙන්ද නෑවි කියලා. මගේ දිව කොණ්ඩෙත් අත ගාලා අස්සර ආද්දි මට හිනහත් ගියා. මොකද හිනහ වෙන්නේ? නෑ ඉතින් ඔයා ඔක හැමදාම අහනවනේ. නැතුව බෑනේ එදා වෙන්න ගිය දේ මදයි. අස්සර් කිව්වේ මගේ කොණ්ඩේ ගහපු පිච්ච වැඩ එයාගේ නහයට ලං කරන්න. මදයි මේ පිච්ච සුවඳත් කරපු හරියක්. අස්සර් මාව ඇඳේ ඇල කරගෙන මගේ ළඟින්ම එයත් ඇලුනා. මහත්තයෝ සාවිත්‍රි නම් දැම්ම කීරවත් කුස්සියට එන්නේ නැහැ. මාව එයාගේ පපුවට හිර කරගන්න ගමන් කියද්දී මං ඒ ඔළුව අතරට මගේ ඇකිලි තුඩු යවලා සනීපයට අත ගහන ගත්තා. මහත්තයා ඔයාට මහන්සිද? නැහැ. මට මොන මහන්සිද? අපේ නෙට්ට වගේ AC රූම් එකේ පුටුව රත් කරලා එන්නනේ මටත් තියෙන්නේ. නෙට් සර් පුටුව රත් කරන්නවත් ෆැක්ටරි එකට යන්නේ නැහැනේ මහත්තයා. දැන් මං කියන්නෙත් නැතුව මගේ ඔළුව අත ගන්න ගත්තේ නෙට් ගැන කතා කරන්නද? අස්සර් අහද්දී මං ඔව් කියලා ඔළුව වැනුවා. මොකද්ද නෙට් ගැන දවසට කතා කරන්න තියෙන්නේ? ඔය ඉතින් කේන්ති ගත්තනේ. මං ඒ පප්පෙන් මගේ ඔළුව අරන් ඒ මූණ දිහා බැලුවා. ඔය ඉන්නේ කේන්තියෙන් මූණව රතු කරගෙන. කේන්ති ගන්න දෙයක් නෙමේ මහත්තයා. කියනවා ඉතින්. කේන්තියෙන් හරි කොහොම හරි මං අහන් ඉන්නනේ. ඕනේ එච්චරනේ. කියනවා ඉතින්. මං අමාරුවෙන් කෙල පොදක් ගිලගෙන සර් ගැන කියන්න හිටපු හැමදේම කියලා දෙන්න. නෙට්ට කීයටද අද උදේ මොනවද දැක්කේ? 8ට විතර. එහෙනම් ඕක උදේ තේයකටත් බෝතලයක්ද ගහන්නේ දැන්? ඒක කියපු විදිහට නම් අස්සරගේ කේන්තිය නිවිලා වගේ. ෂිට් දිගට මං මේ වැඩකට හිර වෙලානේ. මං නෙට් ළඟ හිටියා නම් කොහොම හරි නෙට් කියෝයි බීම නැති කරනවා. ඒත් මේ වැඩ නිසා අස්සර ටිකක් වෙලා කල්පනා කරන්න ගත්තා. ඒත් නෙට්ට කීයටවත් මේ විදිහට විනාශ වෙන්න දෙන්න බෑ. පව් පොඩි දේත් ඇති නෙට්ට හිත රිදව ගන්න කල්පනා කරන්න. බලනකොට ඌටමයි හැමදේම වෙන්නේ. අනේ මන්ද මහත්තයා මේ සර් කන්නෙත් නැහැ. බෝතලේ පිටින් බොන හින්දා කන්න බැරුව ඇති නේද? අනේ මන්ද ඒක නම් මට එච්චර මතක නැහැ. තව ටිකකින් බෝතලයක්ම ගහලම කියන්න. මට කන්න පුළුවන්ද බැරිද කියලා. මොකද්ද? අත්දැකීමෙන්ද කියන්න හැදුවේ. අනේ මහත්තයෝ ඔයාගෙත් ඔය බීම නතර කරන්න. ඕකෙන් නැති වැඩේ මොකද්ද? අනිත් එක මං ඔය බීම නිසා හොඳට දුක් විඳපු කෙනෙක්. මං එහෙම කියද්දී අස්සර් මල් ළඟින් එහාට වෙලා අනිත් පැත්ත හැරුණා. මට දිගු සුසුමක් එළුනේ ඉබේටමයි. කොහොම හරි අන්තිමේදී අන්නගේ ප්‍රශ්න ටිකයි අහන්න බැරි වුණේ. කවුද අර මුණ දැනෙන CID ඔෆිසර්? මට ඒක අහගන්න බැරි වුණානේ. අනිත් එකේ ඔෆිසට ගොඩක් පරිස්සම් වෙන්න කියන්න ඕනේ. මේ මිනිස්සයාව අද හෙට මරන්න කට්ටිය හදන්නේ. කොහෙ කියන්නද ඉතින්? බෝස් ළඟින් මැස්ස යන්න බැරි කෙනෙක් වගේ නපුරක් බොන්න එපා කිව්වහම අනිත් පැත්ත හැරුණේ මාත් එක්ක තරහ වෙලාද කොහෙද? තවත් කොටසකින් හමු වෙමු. කතාව හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.